මතුගම නගරය මගේ ජීවිතෙත් එක්ක බැලුවත් ඉතාම සංවේදී සිද්ධීන් දෙකකින් මට සම්බන්ධ වෙන නගරයක්. පළවෙනි සිද්ධිය තමයි මම පාසලේ පළමු වෙන ක්‍රිකට් ක්‍රීඩා කරමින් ඉන්නකොට මට මුල් අවස්ථාවේ හිමිලා තිබුණේ 12 වෙනි ක්‍රීඩකයාගේ තැන. 11ට අයිති නැහැ. එක අවස්ථාවක මතුගම ආනන්දේ අපේ ඉස්කෝලේ තිබිච්ච පළමු පෙළ තරගයකට කණ්ඩායමේ ආරම්භක පිටිකරුවා ඇවිල්ලා හිටියේ නැහැ. අසනීප වෙලා. ඒ වෙලේ පුහුණු කරු මගෙන් ඇහුවා විමල්ට පුළුවන්ද ආරම්භක පිටිකරණයට යන්න කියලා. ඒ වෙනකොට මම අලුත් බෝල් එකකට කවදාකවත් බැට් කරලා තිබ්බේ නැහැ. නමුත් මම බැලුවා මේ අභියෝගේ බාර ගන්න ඕන. මේක මිස් කළොත් ආයේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. අලුත් පන්දුවකට මීට කලින් පිටිකරණයේ ඉදිලා නැහැ කියලා හිතලා පස්සට අඩිය තිබ්බනම් ඒ අවස්ථාව අහිමි වෙනවා. අවස්ථාවල් කියන්නේ හැම විටම ලැබෙන දේවල් නෙවෙයි. ලැබුණු ගමන් අවස්ථාව අත්පත් කරගන්න. ඒ අනුව මම ඒකට එකග වුණා. මට මතකයි 48ක් හෝ 49ක් ලකුණු ගහලා ඊට පස්සේ ඉතින් අර ලෙඩ වෙච්ච ආරම්භක පිටිකරුවා සනීප වෙලාවට මගේ ආරම්භක පිටිකරු කියන ස්ථානය ආයෙ උහුට ගන්න බැරි වුණා. එදා මම වැරදිලවත් බය වෙලා මේ අලුත් බෝල් එක අලුත්ම ප්‍රධාන පන්දු වේග පන්දු වන්නන්ට මොහොන දෙන්න බැරි වෙයි කියලා හිතලා. ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කළා නම් මම තාමත් 12 වෙනි ක්‍රීඩකයෙක්. තාමත් කියන්නේ ඉස්කෝලේ එළියට එනකම්. ඒ එකක් මතුගම මගේ මතකයේ තියෙනවා. දෙක තමයි ඔය 89 ඊටාම දරුණු කාලේ මම හඳපාන් කොට ඉඳන් මතුගම නගරයට එනවා බස් එකේ. ඒ කාලේ ජංගම දුරකථන නැහැ. මතුගම නගරේ කිට්ටු වෙනකොට මට හිතෙනවා අයියව අත්තඩංගුවට අරන් කියලා. මගේ අයියා ඉවන පිටි හිටියේ වස් කඩුවේ ටේලර් සාප්පුවක් කරමින් එයා ක්‍රියාකාරීව පූර්වකාලීනව කැපවුණේ නැතුණාට එයා උදව්පදව් කරා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීකයන්ට මට මතුගමට ටිකක් ආසන්නයේදී එකපාරට හිතුණා අයියව අත්තඩංගුවට අරන් කියලා. මම ඉක්මනින්ම මතුගම නගරෙන් බැහැලා ඒ කාලේ කොමියුනිකේෂන් එකක් තිබ්බා. ඒකට ගිහිල්ලා ඒ ටේලර් සාප්පුව කිට්ටුව තියෙනවා භද්‍රක්ක කියලා කෙනෙක්ගේ ගෙදරක් මම එහෙට කතා කරලා ඇහුවම මල්ලි මේ පැත්ත බලලා දෙන්න එපා මුළු ගමම වට කරලා තියෙන්නේ STF එකයි හමුදාව අයියවත් අත්තඩංගුවට ගත්තා කියලා. මම අදත් කල්පනා කරනවා කොහොමද මට ඒක එහෙම හිතුනේ කියලා. එහෙම දැනුනේ කියලා. ඒක විග්‍රහ කරගන්න පුළුවන් කමක් අදවත් මා සතුව නැහැ. මෙන්න මේ සිද්ධි දෙක මගේ ජීවිතේ බොහොම තදින් සටහන් වෙලා තියෙන සිද්ධි දෙකක් නිසාම මතුගම නගරයේ පිළිබඳ මතකය මේ සිද්ධි දෙක ඔස්සේ නිරන්තරයෙන් අවදි වෙන එක වළක්වන්න බෑ. අද මතුගමට විතරක් නෙවෙයි මුළු රටට අපි හැමෝම පළාත් පාලන මැතිවරණයකට අවධානය යොමු කරලා තියෙන වෙලාව ගමේ පළාත් පාලන ආයතනයේ වඩා ආදර්ශවත් මහජන නියෝජිත කණ්ඩායමකට බාර දෙන්න සූදානම්ින් ඉන්න වෙලාව රට මැතිවරණ මානසිකත්වයකට ක්‍රමානුකූලව වැඩෙන වෙලාව අප්‍රේල් අලුත් අවුරුද්දට මිනිස්සු මොනවාමාරුකක් තිබ්බත් ලකලෑස්ති වෙන වෙලාව මේ ඔක්කොම අතරේ රටේ මෑත ඉතිහාසයේ වෙච්ච ලොකුම පාවාදීම සිද්ධ වෙන වෙලාවක තමයි අද අපි මතුගම නගරයේ අභිවෘද්ධිය සලසන්නේ කොහොමද? ඒකට ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂක කණ්ඩායම කොහොමද ඒකට සූදානම් වෙලා ඉන්නේ කියන කාරණේ තමුන්නාන්සලත් එක්ක සාකච්ඡා කරා. ඉතින් 1815 උඩරට ගිවිසුම අත්සන් කරනකොට උඩරට හිටපු ප්‍රභූවරු ඔක්කොම මේකට අත්සන් කළා. අපි දන්නවා සියලුම ප්‍රභූවරු පායි. ඒකට අත්සන් කරා විතරක් නෙවෙයි බුදුදහම ප්‍රමුඛ
කොට සලකා කටයුතු කරනවා කියන වගන්තියත් 815 උඩරට කිවිසුමට දාගන්නත් කටයුතු කළා. හැබැයි 815 උඩරට කිවිසුමින් උඩරට රාජධානිය සතුව තිබිච්ච සෑම පිංගංගලක් වගේම සුද්ධ ඒවල පිටත් අල්ලාගෙන හිටිය මුහුදු තීරයේ සකල බිම් ප්‍රමාණයම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී කිරීටේ ගොදුරක් බවට පත් වුණා. අස්සංකරන වෙලාවේ මේකේ බැරෑරුම්කම මිනිස්සුන්ට නොදැනුණා. ටික ටික යනකොට තමයි ඉදා අස්සම් කරපු උඩරට කිවිසුමේ තිබිච්ච බරපතලකම තේරෙන්න යම්කිසි කාලයක් උඩරට ඇතුළු මුළු මහත් ජනතාවටම ගියා. ඒක මහා සංඝරත්නයේ දැනෙන්නත් යම්කිසි කාලයක් ගියා. ප්‍රමුඛ පැලැන්තියේ දැනෙන්නත් යම්කිසි කාලයක් ගියා. වීර මොණරවිල කැප්පෙටිපොළව නිලමෙතුමාව ඌව වෙලස්සට ඇරියේ ඌව වෙලස්සේ ස්වදේශික ප්‍රාදේශීය ප්‍රභු නායකයන්ගේ මූලිකත්වයෙන් ඇතිවලා තිබිච්ච සටන මැඩපුවක්. නමුත් මොණරවිල කැප්පෙටිපොළ නිලමෙතුමා ඒ සටනත් එක්ක එකතු වුණා. එකතු වෙන්න බල කරන අවබෝධයක් ඒ වෙන විට ලැබිලා තිබුණා. එදා 815 උඩරට කිවිසුමටත් වඩා බරපතල පාවාදීමක් තමයි අද මේ වෙලාවේ වෙන්නේ. ඊයේ හැන්දෑවේ 8:00 විතර නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලංකාවට පාතියලා ජනතා විමුක්ති පෙරමුණේ නායක වර්තමාන ජනාධිපති අනුර දිසානායක දාසින් බදි පියලි දාලා පිළිඅරගෙන අද උදේ නිදහස් චතුරස්‍රේ හමුදාචාර්ය පවත්වන අස්සම් කරනවා කිවිසුම් පහ. පළවෙනි කිවිසුම ආරක්ෂක කිවිසුම අපේ සාගර කලාපයේ ගවේෂණ අයිතිය ඉන්දියාවට පවරන දෙන කිවිසුම. ඒ වගේම අපේ සාගර කලාපයේ ඇතුළේ තියෙන විවිධ අමිල වටිනා ස්වභාවික සම්පත් ඉන්දියාවට කොල්ල කන්න ඉඩකඩ හදලා දෙන කිවිසුම. ඒ වගේම නැගී එන චීනයේ බලයට විරුද්ධව ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, ජපානය එකට එකතු වෙලා හැදුවා ආසියාවේ නේටෝ එක. හොට් කියලා හඳුන්වන සංවිධානය මිලිටරි එකමුතුව. ඒ මිලිටරි එකමුතුවත් එක්ක ඉන්නේ ඉන්දියාවත් එක්ක අපි ආරක්ෂක කිවිසුමක් අත්සන් කිරීම හරහා වක්කන අපිත්තේ හවුලේ කොටස් කරුවෙක් බවට පත් කිරීම. එමගින් අනාගතයේ චීනය හා බටහිර අතර ගැටුමක් යුද්ධමය ගැටුමක් ඇති වුණොත් ඒ ගැටුම චීනයට රැහැනිව විරුද්ධව බටහිර කඳුරත් එක්ක හිටගන්න රටක් බවට අපි පත් කිරීම. අනුන්ගේ යුද්ධවල බයිට් එකක් බවට අපිව පත් කිරීම. ඒ විතරක් නෙවෙයි අපේ ජාතික ආරක්ෂාව මුළු මොනින්ම ඉන්දියාව මත යැපෙන ඉරණමකට භාජනය කිරීම. මුළු මොනින්ම ඉන්දියාව මත යැපෙන අසරණ ඉරණමකට. මීට කලින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ඉන්දිය ව්‍යාප්තවාදය ගැන කතා කළේ. මීට කලින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ විදුලි කේබලයෙන් ලංකාව ඉන්දියාව ඒකාබද්ධ කරන එකට විරුද්ධව කතා කළේ. ඉන්ධන නලයෙන් ඉන්දියාවයි ලංකාවයි ඒකාබද්ධ කරන එකට විරුද්ධව කතා කළේ. මේ කනෙක්ටිවිටි එක බද්ධ කිරීම අපි වෙනම සංස්කෘතියක්, අනන්‍ය ජීවන රටාවක්, අනන්‍ය භාෂාවක්, අනන්‍ය සංස්කෘතියක් ඇතුළුව මේ පොළවේ නිර්මාණය වුණේ සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝටම එකට ඉන්න පුළුවන් විදිහේ සංස්කෘතියක් බිහි වුණේ අපි ඉන්දියානු භූමියෙන් භෞතිකව වෙන් වෙලා අපේම අනන්‍ය සංස්කෘතික ජීවිතයක් ගොඩනගාගත්තු හින්දා. අපට ආවේනික වෛද්‍ය ධර්මයක් මේ පොළවේ නිර්මාණය වෙච්ච හන්දා. අපට ආවේනික අනන්‍ය භාෂාවක් මේ පොළවේ නිර්මාණය වෙච්ච හන්දා. අක්ෂරමාලාවක් මේ පොළවේ නිර්මාණය වෙච්ච හන්දා. ශිල්ප ශාස්ත්‍ර ඊට අනුකූලව මේ පොළවේ නිර්මාණය වෙච්ච හින්දා.
වාරි තාක්ෂණය අපට අනන්‍යව මේ පොළොවේ නිර්මාණය වෙච්ච හන්දා. එහෙව් අනන්‍ය සංස්කෘතියක් තිබ්බයිද තමයි අවුරුදු 500ක් යුරෝපා ආක්‍රමණිකයන් මේ රට යටත් කරලා ගිල ගන්න හදද්දී මේ රටේ අනන්‍ය සංස්කෘතියෙන් අනන්‍ය උරුමයෙන් මේ රටේ පොදු ජනතාව බහුල වශයෙන් ගලවලා ඉවත් කරන්න බැරි වුණේ. බොහොම සුළුතරයයි ඒකට ගොදුරු වුණේ. ඒකත් පස්සේ ටික ටික වෙනස් වුණා. දැන් මේ මොකද වෙන්නේ? එදා 87 ඉන්දු ලංකා ගිවිසුමෙන් පළාත් සභා ක්‍රමයේ පැටවුව 13 වෙනි සංශෝධනය ගෙනාවා. ඉන්දියාවේ අනුමැතියකින් තොරව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය ගැන තීරණයක් ගන්න බෑ කියන කොන්දේසියට යටත් කරා. අද මේ ආරක්ෂක ගිවිසුමෙන් මොකද වෙන්නේ? ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉන්දියාව මත තීරණය වෙන දෙයක් බවට පත් කළා. 815 උඩරට ගිවිසුමට වඩා බරපතලයි 87 ඉන්දු ලංකා ගිවිසුමට වඩා බරපතලයි. ඊළඟට එනවා විදුලි කේබල් එක. ඊළඟට එනවා තෙල් නලය. තමුන්නාන්සලා දන්නවා ඉන්දියාව තමන්ගේ ප්‍රාන්තයක් බවට පත් කරගත්ත සිකීමය. සිකීම කියන්නේ ඊට කලින් ස්වාධීන රාජ්‍යයක්. ඉන්දියාව මොකද කරේ? ඒගොල්ලෝගේ කුක්කෙක්ව දැම්ම මැතිවරණයට ලෙන්ඩප් ජෝසප් කියලා. උන්නේ පෙරදුනා පළවෙනි වටේ. ඊට පස්සේ ඉන්දියානු ප්‍රධාන ඔට්ටුසේවේ රෝ සංවිධානයේ සැලසුම් කරා. සිකීමේ රජාට විරුද්ධව පීඩනයක් ඇති කරා. උද්ඝෝෂණ ඇති කරා. ඡන්දේ දුසිතයි නැවත ඡන්දේ පවත්වන්න කියලා. ඡන්දය ආයි තිබ්බා. පැරදිච්ච ලෙන්ඩප් ජෝසප් දිනෙව්වා. ලෙන්ඩප් ජෝසප් දිනලා කෙටි කාලයේ ගියේ අස්සම් කළා ඉන්දියාවත් එක්ක අනුර දිසානායක අස්සම් කරා හා සමාන ගිවිසුමක්. ආන්‍ය ගිවිසුම අනුව සිකීමේ ඉන්දියාවේ ප්‍රාන්තයක් වුණා. විදුලි කේබල් එක ඉන්දියාවේ ඉඳන් සිකීමේට ගියා. තෙල් නලය ඉන්දියාවේ ඉඳන් සිකීමේට ගියා. එක වෙලාවක සිකීමේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂය ඔක්කොම එකතු වෙලා තීන්දුවක් ගත්තා. ඉන්දියාවත් එක්ක ගිහිල්ලා අපිට සෙතක් නැහැ. අපි චීනයේ ප්‍රාන්තයක් වෙනවා කියලා පාර්ලිමේන්තුවේ යෝජනාවක් දාලා සම්මත කරගත්තා. ඕකාරච්චි වුණා ඉන්දියාව. විදුලි කේබල් එකේ අක්‍රිය කළා. තෙල් නලය අක්‍රිය කළා. සිකීමේට විදුලියක් නැති වුණා. තෙලුත් නැති වුණා. පොරි නැති වුණා. කරවල වුණා. අර යෝජනාව අතුරුදහන් වුණා. අන්න බලන්න. තෙල් වලින් විදුලියෙන් බල ශක්තිය පුළුවන් රටක ස්වෛරීත්වය පිල්ලට ගන්න. ඒ රාජ්‍ය වැසියන්ට උමනාවේ කරන්න යනවා නම් ඒක වළක්වන්න. යටහත් භාවයේ දිගටම තියාගන්න. අද බෝඩි අග්‍රාමාත්‍යවරයා ඇවිල්ලා ඒ කාලේ සාම්පූර් බලාගාරය හදනකොට විරෝධය පෑවේ ජනතා විමුක්ති පෙරමුණ. උසාවියේ ජනතා විමුක්ති පෙරමුණ. ඉන්දියාව දාලා ගියාම සාම්පූර් බලාගාරය හදන එක අපි දින්න ජයග්‍රහණය කළා කියලා උදම් වෙනුවේ ජනතා විමුක්ති පෙරමුණ. ජයමේ නායකයා ජනාධිපතිවරණයට එන්න කලින් කියනවා විදුලි නලයෙන් විදුලි කේබලයෙන් තෙල් නලයෙන් මේ විදිහ ආකාර පහකට ඉන්දියාවත් එක්ක බද්ධ වෙන එක අපේ රටේ ඉරණමට අතිශය හානිකරයි. දැන් ඒ කියපු උන්දලම දැන් අස්සම් කරනවා රෙදි ඇඳගෙනද නැදුවද කියලා අපිට තේරෙන්නේ නැහැ රෙදි ඉල්ලේ. මේක අද තමුන්නාසල තේරුම් ගන්න මේ කරන්නේ මහා පාවාදීමක්. මේ ඉතිහාසයේ වෙන ධර්මතම පාවාදීමේ දිනේ අද. රට පුරා කළු කොටි එසෙමෙන් වල දිනේ අද. මහජනයා පාරට බහලා පෙළපාලි යන්න ඕන දිනේ අද. අපි යනවා පොස්ටරයක් කොළඹ දිස්ත්‍රික්කේ පුරා මේ පාවාදීමට විරුද්ධව මෙන්න පොලි උදේ පාන්දර ඉඳන් පොලිසිය දාලා ගලවනවා. ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ ඉන්න කාලේ අලවන පොස්ටර ගලවන්න මොකෙක්වත් හිටියේ නැහැ. දැන් ජනතා විමුක්ති පෙරමුණ රටේ ජනාධිපති යාන්නුවල් පිටෝලා පොස්ටරයක් කරලා අලවන්න නිදහස නැහැ. පොලිසිය දාපන ගලවනවා. දැන් මේක මේ දේශපාලන ව්‍යාපාරයක්. මේ මව්පොළවට ආදරය කරන දේශපාලන ව්‍යාපාරයක් නෑ. මේක හරියට අර පෘතුගීසිගේ කාලේ තිබුණා
දේශීය අයව එකතු කරලා හදපු හමුදා එකක්. ඒකට කිව්වා ඉස්කිරිඤ්ඤා හමුදාව කියලා. මේක ඉස්කිරිඤ්ඤා ආණ්ඩුවක්. පෙනුමෙන් දේශීය තමයි. ඇතුලෙන් සම්පූර්ණ බනගතු රටට හතුරු රාජ්‍යයන් වල කොන්ත්‍රාත්තුව ඉටු කරන නින්දිත පාවා දීමේ කල්ලියක්. නැත්තම් දෙයි හමුදුරෝනේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන රටට කියන තරම් විග්‍රහ කර කර කියපු හුඳලට මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ දෙපතුල ගාව වැඳ බැලිලා ආරක්ෂක ගිවිසුම් විදුලියෙන් ඉන්දියාව මත යැපෙන ගිවිසුම් තෙල් වලින් ඉන්දියාව මත යැපෙන ගිවිසුම් ඩිජිටල් දත්ත ටික රටවැසියාගේ සියලුම ජීව දත්ත ඉන්දියාවට කොල්ල කන්න ඉඩ දෙන ගිවිසුම් මේවට අත්සන් කරන්න පුළුවන් නම් මේ රටට අබමන් රෝගක හරි අංශු මාත්‍රයක හරි ආදරයක් ඇල්ම තයාවක් තියෙන දේශපාලඥයන්ට එහෙම කරන්න බෑ. මෙන්න මේ පාවා දීමේ ගමනට ඕන හන්ද තමයි අපි වේදා එළියට දැම්මේ. අපි විතරක් නෙවෙයි පස්සේ සෝමවන් සමරසිංහ 89 විනාශයෙන් පස්සේ පක්ෂේ බේරගත්තු මිනිහවත් එළියට දැම්මේ. තාත්තා වගේ හිටපු සෝමවන් සමරසිංහවත් එළියට දැම්මේ. මොකද මෙන්න මේ පාවා දීමේ ගමන යන්න බෑ. අපි හිටියනම් සෝමවන් සමරසිංහලා හිටියනම් යන්න බෑ. ඒක වළක්වනවා. ඒ හන්ද තමයි මේ පාවා දීමේ රැළ මේ ද්‍රෝහී රැළ මහජනයාට පච බේගල් වපුරලා ගොනාට අඬලා බුදුහම්මේ කිව්ව පච ජනාධිපතිකම දෙන්නේ දෙන්න තියෙන්නේ පචාධිපතිකම. තමුනාසලට කිව්වනේ ආපු ගමන් වැට් එක නැති කරනවා, ආහාරවල වැට් එක නැති කරනවා, ඊළඟට සෞඛ්‍ය සේවාවල වැට් එක නැති කරනවා, ඊළඟට කිව්වා අධ්‍යාපන උපකරණ වල වැට් එක නැති කරනවා. දැන් හාල් වලට ගැහුවා 60ක්. වැට් එක දිවේ 60ක් ගැහුවා 60ක්. බිත්තරේට 118ක වැට් එක ගැහුවා. කිකිලියෝ බිත්තර දාන හින්දා. බිත්තරේට වැට් එක ගැහුවා 118යි. දීපේනේ බිත්තරේට වැට් එක. ඒ නිසා දෙන්න තියෙන කප්පර පොරොන්දු පට බේගල් වපුරන තමන්ගේ අධ්‍යාත්මයේ නැති ව්‍යාජ දැහිත කාමීත්වය පෙන්නලා මහජනයා රවට්ටල බලය අරගෙන අද දීපු ආර්ථික පොරොන්දු දේශපාලන පොරොන්දු වෙනුවට සම්පූර්ණයෙන්ම මේ රට අපේ මොහොත සාගර පතුල කියන්නේ රට වගේ 21 ගුණයක් විශාලයි. ඒ සාගර පතුලේ තියෙන ස්වභාවික වායු සම්පත ඇතුළු මහා මිලකල නොහැකි ස්වභාවික සම්පත් ඒවා ඔක්කොම අද පිළිලට දීලා තමන්ගේ පට්ටම තියාගන්න තමයි මුන්දල ලෑස්ති වෙන්නේ. මේ රටේ හිටපු වෙන කිසිම පාලකෙක් ඉන්දියාවට අපේ ආරක්ෂාව පිළිලට දුන්නේ නැහැ මේ විදිහට. ඒ නිසා තමුන්වන්සලා තේරුම් ගන්න මේ පළාත් පාලන නැතිවරණය කියලා කියන්නේ මේ ඉස්කිරිඤ්ඤා ආණ්ඩුව දේශීය පෙනුම තියෙන විදේශික පාලකතුන්ගේ රූකඩ පාලනය දීපු පොරොන්දු මහතබල් අමුමිය කඩ කරන පාලනය කිසිම වගවීමක් නැති පාලනය. විදුලිය යන හිටියම කොහොර රිලෙවෙද්ද පොකෙත් එකේ පැනලා කියලා. මේ ආණ්ඩුවට මොක වුණත් කොහේ හරි රිලෙවෙක් තමයි ආවුනේ. දැන් රිලව් ගිහින් දාන්න නගරෝ ගිහින් දාන්න දුප්පත් හොයන. මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ උන්දලා හිතාගෙන ඉන්නේ රිලව්ට පීනන්න බෑ වලුරුන්ට පීනන්න බෑ. මේ වගේ ප්‍රාථමික පුංචි මොලක් තියෙන පාලනය රටගෙන ගැඹුරු දර්ශනයක් නැති පාලනය මෝඩිව පිළිගන්න ගහලා තියෙන බෝඩ් වල ඉංග්‍රීසි ව්‍යාකරණ පෙරදි. යකෝ ඕක හරියට ව්‍යාකරණ ටික කියලා දෙන්නේ එකෙක් හිටියේ නැද්ද? මෝඩි දැකලා hina යනවා. අර ඒ අග්‍රාමාත්‍යවරිය යනවා තායිලන්තයට බ්ලැක් බෙල්ට් එකක් වගේ. කලිසමකුයි ටී-ෂර්ට් එකකුයි ගහගෙන එයාගේ ඇඟේ තිබිච්ච ජැකට් එක ඉන්නේ ගැට ගහගෙන අර මියුසිකල් ෂෝ වලට කොල්ලෝ කෙල්ලෝ ගිහිල්ලා නටනවා ඔන්න වගේ ඔය ඇඳගෙන. දීයාමතුරුනේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඔසරිය ඇඳලා රටේ ප්‍රතිරූපය නිර්මාණය කළේ පිළිවෙලදී
මොනවා පරක්කු වෙලා හැරුණා චන්ද්‍රිකා නෝනා. ඔසරිය ඇඳගෙන ගියේ පිටරටක රාජතාන්ත්‍රික හමුවකට. මේ සංගීත සම්දර්ශනයක නටන බජවකාරියක් වගේ ගියේ නෑ. දැන් අර යෝධයා පුත්තම් මාරු කරගෙන අත් දෙක බාගෙට දාගෙන ජනාධිපති යනවා, අගමැති යනවා, කලිසමයි ටී-ෂර්ට් එකයි ගහගෙන ජැකට් එක ඉන්නේ ගැට ගහගෙන කළු පාට එනවා. මෙන්න මේ රටේ අනන්‍ය ප්‍රතිරූපය විනාශ කරන විදිහ. මගුල් ගෙදරකට යනකොට අඳින ඇඳුමක් තියෙනවා. මල ගෙදරකට යනකොට අඳින ඇඳුමක් තියෙනවා. කොටහළු ගෙදරකට යනකොට ඒත් යන පිළිවෙලක් තියෙනවා. ඉස්කෝලේ දෙමාපිය රැස්වීමට කැඳවුවොත් යනවද නිකන් කොටට කොටේ 60ට 60 නෑ. ඒත් අම්මලා තාත්තලා යන පිළිවෙලක් තියෙනවා. මේ අගමැති ජනාධිපතිට අඩු ගානේ තැනට යන්න ඕන විදිය ගැන කිසිම අවබෝධයක්. ඒ තරම් ප්‍රාථමික රැළ අද මේ රටේ පාවා දෙමින් වියවුණු සහගත ගමනක යන්නේ. ඒ නිසා මගේ අපේ තාත්තේ සහෝදරයා සහෝදරියෝ අපි මීට වඩා මේ වෙන දේවල් ගැන අවදීන් ඉන්න ඕන. මීට විරුද්ධව අපි නිකන් නිෂ්ක්‍රියව බලන් ඉඳලා හරියන්නේ නැහැ. සංවිධානාත්මකව බලමුණු දෙන්න ඕන. මේ පාවාදීමේ ගමන ඉවසා වදාරිය යුතු නැහැ. 815 උදරට කිවිසුම අපේ මිනිස්සු ඉවසා වදාරුවේ නැහැ. සුද්දට කොහෙවත් ඉරුණබසින අධිරාජ්‍යයේ කිසිම රටක සුද්ද අල්ලගෙන අවුරුදු 3ක් ඇතුළත යුද්ධයක් ඇති වුණේ නැහැ. සටනක් ඇති වුණේ නැහැ. ආයුධ වලින් සටනක් ඇති වුණේ. පළවෙනි රට ලංකාව ඌව වෙල්ලස්සේ අපේ මුතුන් මිත්තු පටන් ගත්ත සටන. ඒක තමයි අවුරුදු 3ක් 2ක් වැනි කිටි කාලයක් ඇතුළත පටන් ගත්ත සටන. ඉන්දියාවේ අවුරුදු 100ක් විතර ගියා සුද්දගේ බලයට විරුද්ධව අවිබලයක් නිර්මාණය වෙනවා. මෙතන හැම නෙවෙයි. ඒ නිසා අපි හැමෝම මේ රට මේ පුංචි මාතෘ භූමිය සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝටම ඉන්න තියෙන රට. අපේ අනන්‍ය සංස්කෘතියෙන් රැකගෙන එකා වගේ මිත්‍රව සහ ජීවනයෙන් සහෝදරත්වයෙන් බැඳින ජීවත් වෙන්න තියෙන රට. බෞද්ධ සංස්කෘතිය ඇතුලේ ඒ සහජීවනයේ නිර්මාණය වෙලා තියෙන රට. ඒ නිසා මගේ අපේ තාත්තේ සහෝදරයා සහෝදරියෝ අපි හැමෝම මේ මෞර්පොණවට එරෙහි මෙන්න මේ පවිතු දේශද්‍රෝහී ගමන උපන් ගෙයිම පරාජයට පත් කිරීම සඳහා දැනුවත් වෙන්න ඕනේ, සූදානම් වෙන්න ඕනේ. අන්නේ සටනේ මේ ආණ්ඩුවට මේ පිළිබඳව තිබෙන අපේ විරෝධය පෙන්වන බල සම්පන්න දවස බවට මේ 6 වෙනිදා පළාත් පාලන මැතිවරණ දිනය පරිවර්තනය කරන්න ඕනේ. කතිරේ ගහලා මේ වලට දෙන්න තියෙන පණිවිඩය දෙන දිනය බවට පත් කරන්න ඕනේ. රැවටුවට විරුද්ධයි. පාවාදීමේ ගිවිසුම් අත්සන් කරන්න විරුද්ධයි. ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තය බවට පත් කරන මේ මහා පාවාදීමට විරුද්ධයි. දීපු පොරොත්තු කම්පරක් ඉටු කරන්නේ නැති එකට විරුද්ධයි. අන්නේ සකල විරුද්ධත්වය පෙන්වන්න ඕන එක පැත්තකින් 6 වෙනිදාට අනෙක් පැත්තෙන් මතුගම නගරය ඇතුළු මේ මුළු ප්‍රදේශයේ ගොඩනගන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා ඒ වැඩපිළිවෙල තමුන්නාන්සලා අතරට ජනගත කරලා ඒ වැඩපිළිවෙල සහ තමුන්නාන්සලා අතර කිසිවක් බැඳීමක් ඇති කරලා මේ පාලනය ඉල්ලන එකම කණ්ඩායම තමයි ජාතික නිදහස් පෙරමුණේ පංචායුධ ලකුණේ තරගවදින මේ කණ්ඩායම. කරවිට සහෝදරයාගේ නායකත්වයෙන් ඉන්න මේ කණ්ඩායම. අනෙක් කවුරුත් එහෙම තමන්ගේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා නැහැ. ඉස්කිරිඤ්ඤන් ආණ්ඩුවේ ඉස්කිරිඤ්ඤන් ජනාධිපති ඊයේ පෙරේද රැස්වීමක කියනවා වෙන කවුරු හරි බලය ගත්තොත් සල්ලි දෙන්න මොකද වගේ මධ්‍යම ආණ්ඩුව. දැන් ඒගොල්ලෝ තිස්ස මහරාමේ ගලේ මධ්‍යම ආණ්ඩුව ඒගොල්ලෝගේ තිබ්බද? එදා තිස්ස මහරාමේ මිනිස්සු හිතුවද JVP එකට දුන්නොත් වැඩේ දෙල් වෙනවා. මධ්‍යම ආණ්ඩුව වෙන කාගේ හරි ඒ නිසා ගමේ ආණ්ඩුව වෙන කාටවත් දුන්නොත් ප්‍රශ්න ඇති වෙයි කියලා නොදී හිටියද දුන්නා. එදා ඒක දෙන්න පුළුවන් නම් අද
අද කොහොමද දෙන්න පුළුවන්? ඒ නිසා තමුන්නාසලා අපි තේරුම් ගන්න ඕන. අපි හැමෝම 6 වෙනිදාට බල සම්පන්න පණිවිඩය ඉදිරිපත් කරමු. මතුගම ගොඩනගෙන මේ වැඩපිළිවෙල ලස්සන මතුගමක් හදන වැඩපිළිවෙලට ශක්තිය දෙන ගමන් මුළු මහත් රටට මතුගමින් පණිවිඩය යවමු. මේ රට ඉන්දියානු 29 වෙනි ප්‍රාන්තය බවට පරිවර්තනය කරන මේ පාවාදීමේ හොර රැළට ඉස්කිරිඤ්ඤම් ආණ්ඩුවට අපි බලවත් ලෙස විරුද්ධයි කියන පණිවිඩය දෙමු. ඒ සඳහා සියලු දෙනාම 6 වෙනිදාට එකවන්ව ඒකාබද්ධ වෙලා එක්කෝ වෙලා මේ රටේ අභිවෘද්ධියක් මතකම අභිවෘද්ධියක් වෙනුවෙන් මේ ඓතිහාසික තීරණය ගමු. පංචායත උදේ කියන්නේ සිංහල දෙමළ අපිට අනන්‍ය ලකුණක්. පුංචි දරුවා ඉපදිච්ච ගමන් බෙල්ලි හරි ඉනේ හරි ගැට ගැහුවේ පංචායත උදේ. දැන් ඉන්න අලුත් තරුණ පරම්පරාවට නම් ඕක මං හිතන්නේ ගැට ගහලා නැතු වෙන්නේ. ඒක තමයි ආරක්ෂාව. ආයුධ පහක් සහිත ආරක්ෂාව. සෑම අනවින පරිවිණයකින්ම දරුවා රකින්න ආරක්ෂාව. රට රකින්න ආරක්ෂාව. ජය රකින්න ආරක්ෂාව. සිංහල දෙමළ මුස්ලිම් සමගිය රකින්න ආරක්ෂාව. පංචායතයේ ලකුණ. ඒ ලකුණ තමයි මේ රට හරි මගට ගන්න ලකුණ. අනේ නිසා දැන් මෙච්චර මේ පාවාදීමේ කිවිසුම් අස්සම් කරන පාර්ලිමේන්තුවේ එකෙක් ඉන්නවද ඈනුමක් කරනවද? ඒකට විරුද්ධව කතා කරනවද? පාර්ලිමේන්තුවේ කොයි മന്ത്രിද ඒකට විරුද්ධව කතා කරන්නේ? දැන් සුද්ධ කරවයි කියලා සුද්ධ කරගත්තේ කො මෝඩිත් එක්ක මෝඩි ඉස්සරහ තන ගහලා ඉස්කිරිඤ්ඤම් නායකයා ජනාධිපති අස්සම් කරනවා පාවලද කිවිසුම් ප්‍රොත්ත කතා කරන්නේ එකෙක් ඉන්නවද පාර්ලිමේන්තුවේ? එදා සටන් විරාම කිවිසුම අස්සම් කරනකොටත් ඒක ගැන ප්‍රශ්න කළේ අපි. හඬ නැගුවේ අපි. කරුණු හෙළිදරව් කරන්න බඩකලේ අපි. ඒ නිසා තමයි ඒක වළක්ව ගන්න ජනමතය ගොඩනගන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා ඉස්කිරිඤ්ඤම් ආණ්ඩුවටම හරියන බඩු පිට. ඒ නිසා තමුන්නාසල මේ හැමතැනම නැවත නිවැරදිව හරි ගස්සන්න සූදානමින් ඒ පෙළ ගැහිලා තමයි මේ ගමනට එන්න ඕනේ. 6 වෙනිදා මේ සකල කාරණාවන් විරුද්ධ පිළිබඳ අපේ මතය බල සම්පන්නව පෙළි කරන දිනය බවට පෙරළමු. ඒ සඳහා පෙළ ගැහෙමු. ගමක් ගයක් ගාන ගිහිල්ලා මේ වැඩ පිළිවෙල විතරක් නෙවෙයි මේ මතය සමාජගත කරමු. රටට දැයට ආදරය කරන මිනිස්සු හැටියට අවදියෙන් ඉදිමු. සටන් වැඩි යුතු තැන සටන් වදින කොඳු පිට නොගත් මහා දේශමාමක මිනිස් බලවේගය බවට පරිවර්තනය වෙමු. ඒ සඳහා තමුන්නාසලට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, යෝධ බල යෝධ බීර ලැබේවා, ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. මතුගම නගරයේ දිනේවා ජාතික නිදහස් පෙරමුණේ පංචායුධ කණ්ඩායම දිනේවා ඔබ සැමට ජය වේවා කියා පතමින් මම සමුගන්නවා. ඔබ සියලු දෙනාට